හරිද? කාර්යපත්‍රිකාවක 4 දාලා ප්‍රශ්න සාකච්ඡාව එන්න පළවෙනි ප්‍රාන්ත ගන්න. පළවෙනි ගන්න අපිට දීලා තියෙනවා x ධන 2 වර්ගයේ ප්‍රසාරණය ලියන්න. කොහොමද? x ධන 2 කියන්නේ වර්ගය අපිට ලියන්න පුළුවන් x වර්ගය ධන මේ පද දෙකේ ගුණිතය වාරයක් දෙක 2x වාරයක් දෙක කියන්නේ 4x ධන දෙවලක් දෙක 4. එතකොට මෙතන මේක හිස්තැනක් විදිහට දීලා තියෙන්නේ 4x. එහෙනම් පළවෙනි ස්ටෙප් එක නෝයි 4x. එන්න දෙවෙනි එක. දෙවෙනි ගාන ඇතුලේ ඔයගොල්ලෝ දීලා තියෙනවා වර්ගමූල 13 වඩා ආසන්නය කියන්නේ ඉලක්ක ගන්න කියලා. එතකොට ඔයගොල්ලෝ මෙතන දීලා තියෙනවා මොකද්ද? වර්ගමූල 13. මේක පිළිගන්නේ වර්ගමූල 9ක් වර්ගමූල 16ක් අතර. ඒ කියන්නේ මෙයාගේ 3ක් මෙයාගේ 4ක් විදිහට ගන්න පුළුවන්. ඒතකොට මෙයාගේ අගගේ ආසන්න වශයෙන් 3.7ක් 3.8ක් 3.9 3.9 නම් එතන යම් chance එක හරියට මොකද 3.8ක් හරි අඩුයි 3.7 නැත්නම් 3.6 වගේ එකක් තමයි වසන් වශයෙන් ගන්න පුළුවන්. එතකොට 3.7 නැත්නම් 3.6ට දෙන්න පුළුවන්. මේක හොයලා බැලුවම මම ඔයගොල්ලන්ට කලින් කාර්යපත්‍රිකාව මේක හොයන්න කියලා දුන්නා. ඒ කියන්නේ මේ වගේ ගුණිතය අරගෙන වෙනම ඒ වගේ වෙනස අරගෙන ඒ වෙනස අරගෙන වෙනස තියෙන්නේ මොකටද කියලා කියන්නේ. මොකක්ද ඒ කිව්වේ? ඒ කියන්නේ අපි තුමේ එකින් එක අරගෙන එයාව ගුණ කරන්න. එයාව ගුණ කරලා එන උත්තරේ 13න් අඩු කරන්න. එතකොට ඒ අවසාන පිළිතුරට එන විදිහ අවසාන පිළිතුරට ඔයගොල්ලෝ වෙනස් කරලා ගන්නේ කියන්නේ. එතකොට ඒ වෙනස් කර අඩුමගියක් තියෙන මොනවද? අන්න ඒ වගේ තමයි 13 එක නෙන්නේ. එහෙම බැලුවම ඔයාලට 13 වර්ගමූලයගේ ආසන්න වශයෙන් 3.6 විදිහට ගන්න පුළුවන්. එන්න තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලට දීලා තියෙනවා ත්‍රිකෝණයක් දීලා දිය තොරතුරම x y ගන්න. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ රේඛුව 180. 1x ධන x 75 සමානයි 180. අපි දන්නවා 2x ධන x 3x වෙනවා. මෙතන 75 න් පැත්ත වලින් ගියාම 105ක් වෙනවා. x කියනගේ මේක බෙදුවාම 10ට 3 ඒවා 3යි ඉතුරු එකයි 15ට 5යි අවසන් බිඳුව x ගන්න 35යි. එන්න හතරවෙනි ප්‍රශ්නය. ඒකට දෙයක් තියෙනවා LG 100 සමානයි 2. LG 100 සමානයි 2 දර්ශක ආකාරයෙන් දක්වන්න කියලා. ගන්න LG කියන්නේ මොකද්ද? LG කියන්නේ ලඝු 10. right? ලඝු 10 කියන එක නා කෙටි කරනවා තමයි අපි LG කියන පද පාවිච්චි කරන්නේ. ඒතකොට ලඝු 10 100 සමානයි 2. අපි මේ මතක තියාගන්න ලේසි දෙයක් නෙන්නේ. එතකොට මෙයා දර්ශක ආකාරයෙන් ගහනවා. පිළිගන්නවා කියන්න පුළුවන්. 10 දෙවෙනි භාගය සමානයි 100. හරිද? එන්න මම එතන ලියන්න පස්වෙනි එක. මේ පැත්තෙන් ලියන්න. ඒක දිගිනවා. A කියලා කුලකයක් දෙන්න තියෙනවා B කියලා කුලකයක් දෙන්න තියෙනවා. එතකොට n A ඡේදනයේ B අගේ සරණ. අපි දන්නවා දැන් A ඡේදනයේ B කියලා නිකන් මොකක්ද දීලා තිබ්බනම් ඔයා එතකොට මේකට අවශ්‍ය අවයව 100ක් ලියන්න ඕනේ. නමුත් මෙතන මේක කියන්නේ n numbers ගන්න. ඒ කියන්නේ ඒ කොච්චර කවුන්ට් එකක් තියෙනවද? A ටයි B ටයි අදාළ සියලු දේවල් A ගේ 4ට B ගේ 4 නැහැ. A ගේ 8ට B ගේ 8 නැහැ. 12ට 12 එකක් තියෙනවා. අන්න හරි. 16 තියෙනවා 2යි 20 තියෙනවා 3යි. එහෙනම් A ඡේදනයේ B කියන්නේ අගේ 3ක් වෙනවා. පැහැදිලි තමයි? ඒක නම් බොහොම සරලයි. ලොකු වෙලාවක් නැස්ති ගන්න ඕනේ නෑ. නිකන් උඩින් බලලා ටක්කා ලියන්න තියෙන්නේ. ඉතින් මේ බලලා ලියන එක වරදගත්තොත් ඉතින් ඒකට ගන්න දෙයක් නෑ. මොකද ඉච්ඡර විභාගයක් ලේසියක් බෑනේ. ඒකට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ටික සිහියෙන් බලන්න. මේ වගේ ගන්න ඉන්නේ නැතුවනේ මේ මූලික තියවිලි මේ වැඩි මූලික තියවිලි විදිහට ඔයා මොකටද පුරුදු වෙන්න ඕනේ. ඔයා ඇඩ්වාන්ස් විදිහට සූත්‍ර තියෙනවා. හරිද? එන්න හයවෙනි ප්‍රශ්නේ. හයවෙනි ප්‍රශ්නේ ඉවර දිලා තියෙනවා. දිගට රූපය තමයි ඒ කියන්නේ තමයි බොහොම සරලයි. හරිද? මෙහෙම ත්‍රිකෝණයක් උගන් දීලා තියෙනවා. මේක සමානයි. මේකගේ A කියලා දීලා තියෙනවා. මේක අංශක 50ක් කියලා දීලා තියෙනවා. අපි දන්නවා ත්‍රිකෝණයක මේ සම්දිපාල ත්‍රිකෝණයක සම්මුඛකෝණ සමාන වෙනවා. එහෙනම් මෙයාගේ x නම් මෙයාගේ x වෙනවා. අපිට මේ ත්‍රිකෝණ වල අයික්‍ය කියන්න පුළුවන් කොහොමද? 2x ධන 50 සමාන වෙනවා 180ට. 2x සමාන වෙනවා මෙතන 50 පැත්තට වань ගියාම 130ට. එතකොට ඔයාලට x කියලා කියන්න පුළුවන් 65ක් විදිහට. අපි දන්නවා
x ධන a කියන එක නා සරල රේඛාව පීනා තියෙන නිසා 180ක් වෙනවා. එහෙනම් වාගේ a ගැටේ කියන්න පුළුවන්. 60 හරියට තරම් ගියාම 115ක් විදිහට. අවසාන පිළිතුර a ගැටේ 115ක් වෙනවා. හරිද? එන්න හත්වෙනි ගාන. හත්වෙනි ගානේ වල කියලා තියෙනවා පන්තික සිසුන්ගේ 3න් 5ක් ගැහණු ලකුණු වේ. මුළු සිසුන් සංඛ්‍යා ගණන 40ක් නම් පිළිම ලකුණු ගන්න පිළිම ලකුණු ගන්න right පිළිම ලකුණු ගන්නවා වාගේ කියන්න පුළුවන් භාගයක් විදිහට එකෙන් අඩ ගන්නවා 3න් 5ක් උරාල ඉදිරියට දෙකෙන් 5ක් හරිද එතකොට පිළිම ලකුණු ගන්න සංඛ්‍යාවක් විදිහට ලියනවා දෙක බෙදීම 5ක් වාරයක් සම්පූර්ණ ලකුණු ගන්න 40යි එතන 5ට 7 දෙක කොහොමද පිළිම ලකුණු ගන්න ඊට අවසන් වශයෙන් යනවා 16ක් විදිහට පැහැදිලිද පිළිම ලකුණු ගන්න අවසන් වශයෙන් අපිට 16ක් විදිහට ගන්න පුළුවන්. එන්න 8 වෙනි ගානට අසමානතාවක් විසඳලා තියෙන රේඛාව දීලා තියෙනවා. මම අවශ්‍ය තත්ත්ව විතරක් කතා කරන්න. එන්න 8 වෙනි ගාන. 8 වෙනි ගාන එක දීලා තියෙනවා. සංඛ්‍යා රේඛාව දීලා තියෙනවා. ඒක පොයින්ට් එක විදිහට දීලා තියෙනවා. මෙන්න දෙකක් 4 අතර කියන එක යන වම් කරලා නැහැ. එන මේක දෙක කියන එක වම් කරලා තියෙනවා. මොකද මේ අතර අතර එකයි ඒක පෙන්නනවා. රේඛාව මත නිරූපණය අසමානතාවය දක්වනවා. කොහොමද? අපි දන්නවා මේකට තියෙන උපකරණ අංකයක x කියන නම් කරොත් x කියන එක නම් අතරකට අඩු වෙනවා. ඍණ දෙකට වඩා වැඩි වෙනවා. ඍණ දෙකට x කියන එක අයි කියන එක නම ඔයගොල්ලෝ පාඩක කරන්නේ. ආයි තියෙන එක නම් සාමාන්‍යයෙන් වෙන්නේ. ඍණ දෙකට සමානයි හෝ විශාලයි x අතරකට වඩා කුඩා වෙනවා. එන්න නම් වෙන ප්‍රශ්න. නවයෙන් ප්‍රශ්න ගන්න තියෙනවා ඍජුකෝණ අෂ්ටාකාර කඩදාසියේ සෙන්ටිමීටර් 22ක් උස සිලින්ඩරයක් තමයි එහි පතුලේ අරය සොයන්න. සිලින්ඩර් තමයි එහි පතුලේ අරය සොයන්න. ඒ කියන්නේ මේක මේ ත්‍රිකෝණ මේක කියලා තියෙන්නේ මෙහෙම. මෙහෙම ත්‍රිකෝණ අෂ්ටාකාර කියලා තියෙන්නේ. එතකොට ඒකේ උස විදිහට සෙන්ටිමීටර් 22 ගන්න කියන්නේ ඒගොල්ලන්ගේ අපි කතා කරන වෘත්තාකාර මුහුණේ පරිධිය ඒක සෙන්ටිමීටර් 10ක් කියලා තමයි අරන්. අපි දන්නවා වෘත්තාකාර මුහුණකට පරිධිය කියනවා 2πr සමානයි සෙන්ටිමීටර් 10යි. අපිට දෙක 5 යන පුළුවන් 22 බෙදීම 7 r තමයි අපිට ගන්න කියන්නේ 10යි. එහෙනම් එන්නේ 22 බෙදීම 7. එහෙනම් ඊට පස්සේ අපිට මෙන්න දෙක 10 කපන්න පුළුවන්. මෙතන එනවා 5ක් විදියට. ඊට පස්සේ අපිට r ගෙන් ලියන්න පුළුවන් 7 5 35 බෙදීම 22ක් විදියට. මේ වගේ තැන්වල තමයි මේක අපිට තව උනන් යන්න පුළුවන්. ඒ කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට කොහොමද 22 කරවල එකක් තියෙනවා 22යි 22න් 10යි 13ක් විදිහට අපිට අවසාන ඕන අවසාන විදිහට මෙහෙම යන්න පුළුවන්. තුනයි පහයි දෙකයි හරිද? එන්න 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ වල දීලා තියෙනවා සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි ගුණෝත්තර ශ්‍රේණියක් ගැන. පළමු පදයේ 6 හා පොදුවන කොහොමද තමයි අනික ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ? යාර මේකදී පොදුවන වාදයෙන් එතකොට ඒක අපි කෙලින්ම ගන්න පුළුවන් පොදුවන වාදය කිව්වම මේක මේ දීලා ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ. right? ඒ වගේ තැන් වලින් තමයි අපි අල්ල ගන්න ඕන. ඒක ගානට කියනවා පළමු පදයේ 6. පළමු පදයේ 6 ද පොදුවන වාදයේ 3ක්ද වූ ගුණෝත්තර ශ්‍රේණියක හතරවෙනි පදයේ සරණ. හරි. අපි දන්නවා තමයි 10 වෙනි ප්‍රශ්නේ ගුණෝත්තර ශ්‍රේණියක n වෙනි පදයක් පිළිගන්නවා ඒ පොදු අනුපාතයේ වාරයක් n ඍණ 1 විදිහට. මේක අපිට කියනවා a දීලා තියෙනවා ඒක කීයක් කියලාද පළමු පදයේ දීලා තියෙනවා අපි බලමු තමයි ඒක කියන්නේ 6ක් විදිහට. පොදු අනුපාතය r අපිට දීලා තියෙනවා මෙතන 3ක් විදිහට. අපිට කියන්නේ n 4 වෙනවා අගේ සරණ කියන. 34 සමාන වෙනවා 6 වාරයක් 3 n ගේ 4 ඍණ 2 6 වාරයක් 3 3 3 වාර 3 9 9 වාර 3 27යි 27 ඒවා 6ක් කියන්නේ 6ක් 26යි 8ක් 32යි 4යි 6 වාර 2 12යි 12යි 16යි අපිට අවසාන විදිහට යන්න පුළුවන් 162 විදිහ. හරිද? එන්න 11 වෙනි ප්‍රශ්නේ. දියෙන් තොරතුරු වලින් PQ කෝණයේ අගසර මෙතන ඔයගොල්ලන් පැහැදිලිව ඒකට පෙන්නලා තියෙනවා PQ පාදයට SR පාදය සමාන්තර වෙනවා වගේම PS පාදයට QR පාදය සමාන්තර වෙනවා. අපි දන්නවා ඔය වගේ පාද දෙක සම්මුඛ පාද
සමාන්තර වෙන චතුරස්‍රයක් අනිවාර්යයෙන් සමාන්තර රාශියක් වෙනවා. සමාන්තර රාශිය පාඩමේදී ඉගෙන ගන්නවා සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන වෙනවා කියලා. එතකොට මෙතන PSR කෝණයට සම්මුඛ කෝණය වෙන්නේ PQR කෝණය. එතකොට PSR කෝණය අංශක 60යි නම් PQR කෝණය අංශක 60ක් වෙනවා. හරිද? එතකොට මේ කෙලිම කියන්න පුළුවන් PQR සමානයි අංශක 60යි. මොකද ඒක විශේෂයෙන් හේතු අහලා නැති නිසා. හරිද? ඒ ගානම 11 වෙනි ගාන ඒ විදිහට පැහැදිලි කරා. එන්න 12 වෙනි ගාන. 12 වෙනි ගානේ විදිහට තියෙනවා බීජීය පද සහිතව භාග සූත්‍රය. එකෙන් p ධන 5 3යි p. මෙතන අපිට පොදු හරිය විදිහට ගන්න පුළුවන් 3යි p විදිහට. එතකොට මෙතන මේ පද 3ෙන් විකරලා මේ පද 3ෙන් විකරලා යට 3යි p උඩ 3 එකතු වීම උඩ තියෙන 5 අවසාන පිළිතුර කියනවා 5යි 3යි 8යි බෙදීම 3යි p විදිහට. මේ විදිහට ඔයාලට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. එන්න 13 වෙනි ගානට 13 වෙනි ගානේ ඒගොල්ලෝ දීලා තියෙනවා බීජීය ප්‍රකාශන දෙකක් කුඩා මුල් ගුණාකාරය ගන්න. ඉතින් ගාමයි බලන්න මාය කරපු කාර්යපත් කියලා දැන් මේ 7 වෙනි ගන්නේ කී තැනක කුඩා මුල් ගුණාකාරය විතරම හෙව්වද කියලා. හරිද? එතකොට කුඩා මුල් ගුණාකාරය බලන්න බැරි විදිහට ළමයි මෙහෙනකොට කුඩා මුල් ගුණාකාරය ගේමක් නැති වෙනවා. හරිද? එතකොට 13 වෙනි ගාන බලමු. 13 වෙනි ගාන කියන්නේ ඒක ප්‍රකාශන දෙයක් තියෙනවා. ඒ වර්ගයේ ධන 3යි තියෙන්නේ. ඒ වර්ගයේ ධන 3යි මේකේ පුදුමද එළියට ගන්න. ඒ එළියට ගත්තාම ඒ ධන 3 තියෙනවා. ඊළඟට එනවා ඒ ධන 3 විතරයි දෙන්නේ. ඒ ධන 3 කියන්නේ එතන ඒ ධන 3 තමයි. හරිද? එතකොට එතන කුඩා පොදු ගුණාකාර වර්ගයන් පුළුවන්. ඒකෙන් ඒ තියෙනවා ඒ ධන 3 ඒ ධන 3 තියෙනවා. මේ තමයි අවසාන පිළිතුර. හරිද? 13 වෙනි ගාන ඒ ගන්න. හරිද? එන්න 14 වෙනි ගාන. 14 වෙනි ගාන කියනවා අපගේ සාමාන්‍ය භාවය වෙන්නේ සිසුන් 100 දෙනෙක්ගෙන් 75ක් සමත් වේ. අසමත් වූ සිසුන් 1% කියන ළමයි 75ක් පාස් වුණා නම් 100ෙන් අසමත් වෙච්ච ගාන කියනවා 100ෙන් 25. ළමයි මේ ප්‍රතිශතයක් විතර දක්වනවා 100ෙන් 25. හරිද? මෙතන මේ වගේ ගන්න හරිද? කියලා දෙන්නාත් කොහොමේ එච්චර දෙයක් නෙමෙයි. හරිද? මට 15 ගානක් විතර මතකයි. ඊගොල්ලෝ මෙතන කියනවා 15 වෙනි ගානේ සංඛ්‍යා සමූහය කියන අන්ත චතුර්ථක පරාසය 12ක් වේ. පළමු චතුර්ථකයේ 18ක්ද තුන්වෙනි චතුර්ථකයේ 18ක් වෙන 18ක් නම් තුන්වෙනි චතුර්ථකයේ කොපමණද? අපි දන්නවා 15 ප්‍රශ්නේ අන්ත චතුර්ථක පරාසය. අන්ත චතුර්ථක පරාසය අපිට ලියන්න පුළුවන්. තුන්වෙනි චතුර්ථකයේ පළමු චතුර්ථකයේ අඩු කරනවා. ඒකලෝ ආචාර්ය අන්ත චතුර්ථක පරාසය කියන උත්තරේ දීලා තියෙනවා 12ක් විදිහට. පළමු චතුර්ථකයේ දීලා තියෙනවා 18ක් විදිහට. ඒගොල්ලෝ හන්නේ අපි Q3 කියන්නේ. එහෙනම් අපේ Q3 කියන්නේ කෙලින්ම ලියන්න පුළුවන්. කීයද? 30ක් විදිහට. 8යි 1 Q3 කියන්නේ 30ක් වෙනවා. එන්න 16 වෙනි ගානට 16 වෙනි ගානේ වල දීලා තියෙනවා වර්ග බලය 154යි වර්ග සෙන්ටිමීටර වන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රයේ කෝණය අංශක 90ක් වේ. right ඛණ්ඩයේ ආයතන වර්ග බලය හොයනවා. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ග බලය හොයන සූත්‍රය තමයි θ බෙදීම 360 වාරය 5r වර්ගය. මෙතන ඒකවල θ දීලා තියෙන අංශක 90 විදිහට බෙදීම 360 වාරය 5 ගියදී තියෙනවා 22 බෙදීම 7 දීලා නැහැ අපි ගන්න එහෙම. අපිට ගන්න කියන කේන්ද්‍රය r වර්ගයේ සමාන වෙනවා. මේක සමාන වෙන්නේ 154. එතන අපි දන්නවා 90ට 36.4යි. මෙතන දෙකට දෙක කැපුවාම 2යි ඉතුරු 2යි. මෙතන අපිට ඉතුරු වෙනවා මෙතන දෙක කැපුවාම 11යි. මෙතන 11යි මෙතන 2යි. මෙතන අපි දන්නවා 11ට 154 කැපුවාම 14යි. උත්තර දෙක 14යි. r වර්ගය කියන්නේ 14 වාරයක් 14. මේ වගේ දෙයක් ළමයි නියමව සුළු කරන්න යන්න එපා. මොකද අපිට අහන්නේ මේකේ වර්ගමූලයෙන් අපි ගන්නවා. එතකොට මේක වර්ගමූලය කියන්නේ r සමානයි 14යි සෙන්ටිමීටර වෙනවා.
හරිද? මේ වගේ ඒවා කෙලින්ම ගන්න බලන්න. මේ වගේ තැන්වල සුළු කරන්න යන්න එපා. අපිට වෙන්න. හරිද? අනිත් එක මේ 154 11 ඔන්න ඔය නම්බර්ස් පතර තියාගන්න. හරිද? ඒ කියන්නේ මේ වගේ ගානකට අපි දෙනවා මේ 7 කැපෙන විදිහටනේ. 7 කැපෙන විදිහට හෝ 11 ගුණාකාර ඔන්න ඔය එකම නම්බර්ස් ටිකක් යනකොට මේ වගේ අර ලස්සන උත්තරයක් එනවා. හරිද? දශම සංඛ්‍යාවල ගියොත් තමයි මේ එක වරදින්නේ. එතකොට මෙන්න මේ වගේ නම්බර්ස් ටික කියන්නේ 11ට 157 4යි වෙන්නේ එහෙම මේ කාර්යපත්‍රික 54 යනකොට අමතක වෙන්නේ දෙයක් නැහැ. හරිද? එතකොට අන්න ඒ වගේ ඔබත් බල දෙයක්. හරිද? එන්න 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේ වල දින තියෙනවා ත්‍රිකෝණයක්. මෙතන කෝණය මෙතන E මෙතන Q මෙතන R මෙතන අංශක 70යි මේකට මේ පාඩේ සමාන වෙනවා x වගේ කියලා දෙනවා අපිට කියනවා ඊට උඩට x හොයන්න අපි දන්නවා සමදීපත් ත්‍රිකෝණයක සම්මුඛ සමාන ඒකට මෙයා 70 අපි දන්නවා බාහිර කෝණයක එකතු බාහිර කෝණයක අගය සමාන වෙනවා අභ්‍යන්තර කෝණයට ප්‍රතිමක කෝණ වල එකතු කෝණ වල අයික්‍ය එහෙනම් x කියලා සමාන වෙනවා 70 ධන 70 වල x කියලා සමාන වෙනවා අංශක 141 හරිද? එන්න 18 වෙනි ප්‍රශ්නෙට. ළමයි මම නිකන් ලේසි ගණන් අල්ලගෙන නිකන් දාගන්නවා නෙවෙයි. හරිද? මේවා මගේ බලාපොරොත්තු මම කියනවා මම මේක 50 කොහොමද සාකච්ඡා කරනවා කියලා. එතකොට මේ 50ට යනකොට ඉස්සරහ ගණන් නම් වෙනවා. මම මේ මුලින්ම කරන්නේ පොඩි ගණන් වලින් මේ පුංචි තියරි මතක් කරගන්න. හරිද? මම මේ වීඩියෝ සීරීස් එක හදලා ටිකක් අමාරුම හින්දා අමාරු ගණන් හරින්න මේ පුළුවන් නම් කේස් ගණන් හරිද මේ මට ඕනේ මේවා ඇතුලේ ඔයාලට සිලබස් එක මතක් කරගන්න මේවා ඇතුලේ මේ පොඩි තියරි මතක් කරලා ඔයාලට අමාරු ගණන් වලට යන්න සමහරවල් අමාරු ගණන් වලට යන්නත් ඕනේ තේරුණා එන්න 18 වෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ වල දිහා දෙනවා ඕ කේන්ද්‍රයේ වෘත්තයේ ACB කෝණයේ අගය සොයන්න හරි ඒක මේ විදිහට අපිට කෝණ මේ දීලා තියෙනවා මේ විදිහට මොකද ප්‍රශ්න දිහා තියෙනවා ඕ කේන්ද්‍රයේ මේ විදිහට නම් කරලා තියෙනවා මෙතන කෝණය මෙතන D A C B විදිහට තියෙනවා මෙතන O තියෙනවා මෙතන 120ක් තියෙනවා ඕ කේන්ද්‍රයේ වෘත්තයේ ACB කෝණයේ අගය සොයන්න මෙන්න මේ කෝණයේ අගය තමයි ඒක අපි කරන්නේ හරි අපි දන්නවා මේ වගේ ගණන් වල අපි දැන් කලින් හදලා දෙනවා මේ වෘත්තතු ප්‍රශ්නයක මෙන්න මේ කෝණවල අයික්‍ය 180ක් වෙනවා කිසිසේත්ම 120යි මේ කෝණය එකතු කරාම 180ක් වෙන්නේ නැහැ ඒක තීරයේ හදාපෝ දෙන්නේ වෘත්තතු ප්‍රශ්න වල විතරයි එතකොට අපිට කොහොමද මේ කෝණය අගය ගන්න පුළුවන් අපි දන්නවා එකම khණ්ඩයක වෘත්ත khණ්ඩයක කේන්ද්‍රය ආපාදනය කරන කෝණය එම වෘත්ත khණ්ඩයේම අනිත් වෘත්ත khණ්ඩයේ ආපාදනය කරන කෝණයගෙන් දෙගුණයක් කරනවා එහෙනම් මෙයාගේ කෝණය අගය 120යි නම් මේ කෝණය අගය 60ක් වෙනවා අන්න දැන් තමයි මෙන්න මේ ACB කියන කෝණයට ACB කියන කෝණයට අංශක 60ක් එකතු වුණාම ඔයාලට සම්පූර්ණයෙන් එකතුව 180ක් වෙනවා. එතකොට ACB කියන කෝණය සමාන වෙනවා 180න් 60ක් අඩු කරාම 120ක් විදියට. හරිද? 18 වෙනි ගානට අපිට එන්නේ 120යි. එන්න 19 වෙනි ප්‍රශ්නේ. මේකට දෙයක් තියෙනවා දී ඇති වෙන්රූප සටහනේ තොරතුරු අනුව ගණිතයට හෝ විද්‍යාවට කැමති සිසුන් ගණන සොයන්න. ගණිතයට හෝ 19 වෙනි ගණනට ගණිතයට හෝ විද්‍යාවට කැමති. මෙහෙම කුලක මෙහෙම වෙන්රූප සටහනේ වල දීලා තියෙනවා අපි ළඟින්. මොකද මට ඒක පැහැදිලි කරන්න. එතන අපි max කියමු. ඒ මොකද මෙතන විද්‍යාව කියන එක සයන්ස් කියමු. මෙතන 10යි දෙකම 8යි හරි දීයේදී වෙන්රූප සටහනේ තොරතුරු අනුව ගණිතයට හෝ විද්‍යාවට හෝ කැමති සිසුන්. කියන්නේ ගණිතයට හරි විද්‍යාවට හරි නැත්නම් දෙකම කැමති කුරු සිසුන් ගන්න. එතකොට ගණිතයට පමණක් කැමති සිසුන් ගන්න 10 දෙනෙක් ඉන්නවා. විද්‍යාවට පමණක් කැමති සිසුන් ගන්න 3 දෙනෙක් ඉන්නවා. විද්‍යාවට ගණිතයට දෙකටම කැමති ගන්න 8ක් ඉන්නවා. මෙන්න මේ ඔක්කොම ගන්නවා තමයි. ගණිතයට හා ගණිතයට හෝ විද්‍යාවට හෝ කැමති කිව්වම ගණිතයට පමණක් කැමති අය විද්‍යාවට පමණක් කැමති අය ගණිතයට විද්‍යාවට දෙකටම කැමති අය සියලු දෙනාම සලකා ගන්නවා. එතකොට 10යි 13යි 8යි අපිට ගන්න පුළුවන් 21ක් විදියට. සම්පූර්ණ ළමයි සංඛ්‍යාව
21ක්. එන්න 20 වෙනි ප්‍රශ්නෙට. ඉස්සෙල්ලේ ප්‍රශ්නය ඇතුලේ ඔයගලන්ට මෙන්න මේව දෙයක් කියනවා. බලන්න. ABC ඍජුකෝණික ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් P හා Q වේ. BAC අංශක 50යි නම් AQP අගේ සොයන්න. එන්න 20 වෙනි ප්‍රශ්න. ඒක දිහා තියෙනවා. මේ වගේ ත්‍රිකෝණයක් දිහා තියෙනවා. මේ ත්‍රිකෝණ වල මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමයමයි යන්නේ නේද? මේ වගේ දීලා තිබ්බාට පස්සේ එතනින් පස්සේ වෙනසක් නැහැ. මෙතන මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමය මේගොල්ලෝ කියලා. මේක අංශ 90ක් වෙනවා. මෙයා අංශක 50ක් වෙනවා. මෙයා A වෙනවා. මොන විදිහට දීලා තියෙනවා. හරිද? A P Q කියනවා. B C කියනවා. මෙයා අංශ 90. හරි. දැන් මොකක්ද මේක කියලා තියෙන්නේ? ABC ඍජුකෝණී ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් P හා Q වේ. ඒ කියන්නේ මේ පාදයට මේ පාදේ සමාන නම් මේ පාදයට මේ පාදේ සමාන වෙනවා. ඒ කියන්නේ මේ ඇවිත් මධ්‍ය ලක්ෂ්‍ය දෙයක් යා කරලා තියෙනවා. හරිද? මේ මධ්‍ය ලක්ෂ්‍යය යා කරනහම අපි දන්නවා මෙන්න මේ PQ කියන පාදය BC කියන පාදයට සමාන්තර වෙනවා කියලා. මේ විදිහෙන් මේක එක වෙලාවක් වෙන්නේ අපි කොහොමද නැහැ. ඒගොල්ලෝ අහන්නේ මොකද්ද? BAC අංශක 50යි නම් මෙයා අංශක 50යි නම් AQP මෙන්න මේ කෝණය මගේ කීයද කියලා. අපි දන්නවා තමයි සමාන්තර රේඛා දෙක මේ කෝණය අංශක 90යි නම් මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. එහෙනම් අපිට APQ කියන ත්‍රිකෝණය සරදලා අපිට ලියන්න පුළුවන් අභ්‍යන්තර කෝණ වල අයික්‍ය 180ක් වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන AQP කෝණය ධන 50 ධන 90 සමාන වෙනවා 180ට. මෙතන 50යි 90යි 140යි එකට තරම් ගියාම AQP කෝණය අපිට ලියන්න පුළුවන් අංශය 40ක් විදිහට. පැහැදිලිවම AQP කෝණය ලියන්න පුළුවන් අපිට අංශය 40ක් විදිහට. හරි. එන්න 21 වෙනි ගානට 21 කියලා තියෙනවා ශුල්ක සලහනේ තොප්පිය තොතුරල එහි අධ්‍යයසලන්න ආයේ පුරුද්දක් දෙන්න කියන ඒගොල්ලෝ ඒක දැක්කම මුචතුරස්සේ දියලි මතක් කරනවා මොනවාද සම්මුඛ වලකට 180යි අර මැද්දේ කේන්ද්‍රයේ හැදෙන කෝණය අනිත් ඛණ්ඩයේ කෝණයෙන් දෙගුණයක් වෙනවා ඊට පස්සේ අපි කියන විස්කම්භයෙන් හැදෙන කෝණය අංශ 90ක් වෙනවා يعني කේන්ද්‍රයේ මෙහි තියෙන්නේ මෙතන කෝණයගේ A වෙනවා මෙතන කෝණයගේ 20ක් වෙනවා මෙතන කෝණයගේ 5ක් වෙනවා මෙයා A මෙයා B මෙයා B මෙයා C හරි අපි අහන්නේ ඒකගේ ගණන් ක්‍රමයෙන් බලද්දි මෙතන බලන්න මෙන්න මේ ත්‍රිකෝණය මේ කෝණයගේ අංශ 180ක් වෙනවා හරිද මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයින් 180ක් නිසා එතකොට මේ කෝණය 50යි නම් අපි දන්නවා DCB කෝණය මෙන්න මෙයා කීයද 130ක් වෙනවා මොකද මේ දෙන්න එකතු 180ක් වෙන නිසා එහෙනම් අපිට අවසානයේ ලියන්න පුළුවන් A ධන 130 ධන 20 සමාන වෙනවා 180ට එහෙනම් 130 ධන 20 කියන්නේ 150යි අපිට ඊයකින් කියන්න පුළුවන් අංශ 30ක් විදිහට පැහැදිලිද අපිට ඒ වගේ කියන්න පුළුවන් අංශ 30ක් විදිහට අර වගේම මේ නියෝගිත දත්ත රූපේ ලකුණු ගන්න අමතක කරන්න එපා. ඒක ඔයා හිතුනේ හේතුවට බලපෑම් කරගන්න ඔයා හිතින්ද හදන්නේ කියලා. ඒ නිසා මෙන්න නියෝගිත නම් මෙයා 50 නම් මෙයා 130 කියන එක ලකුණු කරන්න රූපේ. ඒක වෙනම ලියලා ඉන්න ඕනේ නැහැ. වනිකා ඒක අපි එහෙම ලකුණු කරලා තිබ්බොත් ඔයා ලියලි දැන් නැත්තම් ඔයාලට අතන මෙතන 130 කියන්න බෑනේ. ඒතකොට මෙතන ඔයාලට කියනවා 130 කියන එක ලකුණු කරලා පෙන්නන්න පුළුවන්. එන්න 22 ගන්න. ඒකවල දිලා තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක් තියෙන දිලා තියෙන්නේ මේ කෝණය දිලා තියෙනවා. මෙයා y වෙනවා. මෙයා y වෙනවා. මෙයා x වෙනවා. මෙයා z වෙනවා. මෙයා t එක දිලා තියෙනවා. ඒක අපිට දිලා තියෙනවා sin theta. sin theta සමානයි ග්‍රහක දින රහක්. අපි දන්නවා sin theta කියන්නේ කෝණයක ඉදිරියෙන් තියෙන පාදයේ රහක් වෙනවා. විකර්ණයක් දින හතරක් වෙනවා. අපි දන්නවා පයිතගොරස් ත්‍රිත්ව. එතකොට 12යි 13යි කියන පයිතගොරස් ත්‍රිත්වයේ ඉතුරු දිග තමයි 5. හරිද? ඒතකොට ඒක පයිතගොරස් ත්‍රිත්වය මත තියාගන්නවා. එහෙම නැත්නම් ගන්න යා ගන්න පුළුවන් z yz ගේ වර්ගයෙන් 12 වර්ගයේ සමානයි 13
මේ වගේ කියන්නේ 199 12 මේ කියන්නේ 134 199 144 ගන්න වාගේ නම් 25 25 මොනේ කියන්නේ පහ. එහෙනම් sin θ කියන්නේ 12 බෙදීම 13 නම් මාන cos θ කියන්නේ කියන්න පුළුවන් කීයද? 5 බෙදීම 13ක් විදියට. හරිද? එන්න 23 වෙනි ප්‍රශ්නේ. මේක ඇතුලේ කියලා තියෙනවා චාප කොටස ටික 66ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍ර කෝණ 180ක් නම් p ආලේශය. ඉතින් චාප කොටස ටික වෙන සූත්‍රය තමයි θ බෙදීම 360 වාරයක් 2πr. මෙතන ඒකද කියලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 180ක් විදියට 360 වාරයක් 2 22 බෙදීම 7 ඒගොල්ලෝ අපෙන් අහන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය මේක සමාන වෙනවා ඒක අපිට කියලා තියෙනවා කීයද 66ක් විදියට. හරිද? මෙයා හිතන්න අපිට කෙලිම පුළුවන් 180 කට කොහොම මෙයා දෙකක් වෙනවා මෙයා එකක් වෙනවා මේ දෙක කරනවා මේ දෙක 22 මේ දෙක කොහොම තුනක් වෙනවා ආර්ය වේගය කියන්න පුළුවන් 21 සෙන්ටිමීටර කියන්නේ 7 කියන එක මේ විතර ඉලනවා අස්තරත් තුන අවසාන විතර 21. එයාට සාකච්ඡාවේ 23 වෙනි ප්‍රශ්න 24 වෙනි ප්‍රශ්න බලන්න. ඒකල අපේ උත්තර දීලා තියෙනවා. උත්තර ඇතුලේ ත්‍රිකෝණ දෙක දීලා තියෙනවා. අන්න මොකද්ද? අංග සම ත්‍රිකෝණය මොකද්ද ඒක? බලන්න. 24. 24 ඇතුලේ කියලා තියෙනවා. මෙහෙම උත්තර දීලා තියෙනවා. මෙහෙම ත්‍රිකෝණය දීලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම එකක් පාදයක් ගිහිලා තියෙනවා. මෙයා B මෙයා D මෙයා C වෙනවා කේන්ද්‍රය O වෙනවා මෙයා A වෙනවා ඔන්න ඔන්නයි වෙන්නේ ඒ වගේම O කේන්ද්‍රය වෘත්තයේ AB සමානයි AC AB සමානයි AC වෙනවා හරි මෙන්න මේ වගේ ළමයි මේ වගේ ගන්න අර ඒක කියන්නේ දත්ත රූපේ ලකුණු කරන්න හරි ඒක දක්වන්න නැත්තම් ABO ත්‍රිකෝණය ABO ත්‍රිකෝණය කියන්නේ මේ ත්‍රිකෝණය ඉන්න මේ ත්‍රිකෝණය කියලා කතා කරනවා. ABO ත්‍රිකෝණය. හා ACO ත්‍රිකෝණය අංග සම්පූර්ණ අවස්ථාවට කියන්නේ ACO ත්‍රිකෝණය. ඉන්න මේ ත්‍රිකෝණය වල අංග සම්පූර්ණ අවස්ථාව. හරි. දැන් ඒගොල්ලෝ අපිට ඕල්රෙඩි දීලා තියෙනවා AB කියන එක කෙනා සමාන වෙනවා මොකටද? AC කියන. ඒක දත්තයි. හරි. ඒක. ඊට පස්සේ ඔයගොල්ලෝ කියනවා OB කියන එක කෙනා සමාන වෙනවා OC ට. OB කියන එක කෙනා සමාන වෙනවා OC ට. ඇයි ඒ? වෘත්තයේ අරය. හරි. එකම වෘත්තයේ වරෙන්ද ඊට පස්සේ OA කියන කෙනා සමාන වෙනවා. හරි. OA කියන කෙනා සමාන වෙනවා. ඒක මේ ත්‍රිකෝණ දෙකට පොදු පාදයක්. හරි. ඒක අපිට කියන්න පුළුවන් පොදු පාදයක් කියලා. එතකොට අවසාන පිටුර අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණය ABO අංග සම වෙනවා ත්‍රිකෝණය AOC ට ඒක මේ උගත අප්කම් කියන්නේ හැදෙන්නේ ඒක ඒගොල්ලෝ අහන්නේ සෙන්ටිමීටර පාදයේ කියන ත්‍රිකෝණයේ තීරින් තමයි මේ දෙක අංග සම වෙන්නේ. හරිද? ඒක තමයි මම මේක වෙන්දර පැහැදිලි කරේ මේ නැතෝ ඒගොල්ලෝ මේක විස්තරය අහන්නේ ඒගොල්ලෝ අහන්නේ අංග සම වෙන අවස්ථාව කිටි කියන්නේ කියලා. ඒකට ඔයාලා මෙතනදී පා කියලා ඉඳි බලන්න. අවසාන විදිහට විදිහට උත්තරේ මේ වැඩි උත්තරේ විදිහට බාර ගන්න පුළුවන්. එන්න 25 ප්‍රශ්නයට අවසාන ප්‍රශ්න. ඒක කියනවා A හා B යන සමතල පොළොව මත එකිනෙකට 8 මීටර දුරින් PT ලක්ෂ දෙකකි. එම ලක්ෂ දෙකටම සමදුරින් වනසේ A ලක්ෂයේ සිට 6 සෙන්ටිමීටර දුරින්ද පිහිටනසේ මල් පාත්තියක් සකස් කළ යුතුව ඇත. මල් පාත්තියේ පිහිටවන x දරුවක සටහනක ලකුණු කරන්න. ඒකවල අපිට මෙහෙම එකක් දීලා තියෙනවා. A B කියලා දීලා තියෙනවා. මෙහෙම දීලා තියෙනවා. ඒක ඇවිල්ලා මේ AB කියන ලයින් එකේ කොහොම නම් සමච්ඡේදය. එතකොට ඒකෙන් කියන්නේ මේ A වල ඉඳලා මේ ලයින් එකේ ඕනම තැනකට තියෙන දිගයි ඒ පොයින්ට් එකට B වල ඉඳලා තියෙන දිගයි සමානයි. හරිද? මේ ලයින් එක දාන ඕන උඩට. අපිට කියනවා A හා B යන සමතල පොළොව මත එකිනෙකට 8 මීටර දුරින් පිහිට ලක්ෂ දෙකකි. හරි. එතකොට මේක 4යි මේක 4යි. එම ලක්ෂ දෙකටම සමදුරින් වනසේ මේ දෙකම සමදුරින් වෙනසේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ලයින් එක මත තමයි පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ කෝණ සමපේ රේඛා සමච්ඡේදය කියන්නේ නැත්නම් AB කියන රේඛාවේ ලම්බ සමච්ඡේදය වලට පිහිටලා තියෙනවා. සේද ඒ ලක්ෂයේ සිට 6 සෙන්ටිමීටර නේද මීටර වලින් මොනවද 6 මීටර දුරකින්ද
පීටරසේ ඔය මොකක්ද මේ ඒ සිට 6 මීටර කියන නම් ඔබ හිතලා බලන්න ඒ සිට 6 මීටර කියන්නේ ඒ කියන පොයින්ට් එකට කව කට්ටේ අර යකඩ තුඩ තියෙනවා අර පැන්සලේ මෙන්න මෙහෙම චාපයක් ගහනවා එතන ඔන්නම චාප කොටස මේ චාප කොටසේ මම කියනවා අර 6 මීටර වෙනවා කියලා දැන් ඔබලන්ට පේනවද මෙතන ඉඳලා මෙන්න මේ AB කියන රේඛාවේ ලම්බ සමච්ඡේදකේ මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එකයි හරිද තියෙන මේක කියලා තියෙන කොන්දේසිය ඔක්කොම සම්පූර්ණ වෙනවා නේද ඒතකොට අද මල් පාත්තිය පිහිටුම එක්ස්ප්‍රෙස් කරන උපසරණ කරනවා බලන්න මෙතනත් x වෙනවා මෙතනත් x ආය බලන්න ගන්න වේද A හා B යන සමතල පුරවත එකිනෙකට 8 මීටර දුරින් පිහිටි අක්ෂ දෙකක් කියලා හරි මේ වෙනවා 8 මීටර එහා මෙහා කරලා මෙහා කරනවා ඊට පස්සේ කියනවා එම ලක්ෂ දෙකටම සමතුලින් වෙනසෙන් බලන්න මේ ලක්ෂය ඉඳලා මෙතන තියෙන දුරයි මේ ලක්ෂය ඉඳලා මේකට තියෙන දුරයි මෙතන ඉඳලා මෙතන තියෙන දුරයි මේ දුරයි මෙන්න මේ දුරට මේ දුර සමාන වෙනවා වගේම මේ දුරට සමාන වෙනවා අපි එහෙම කතා කරලා හරි ඊට පස්සේ අපි කියනවා එතන මේ පාදයක සමාන වෙනවා වගේ මුත්තේ විතරක් නම් කියන්නේ හරියි මේ පාදේ සමාන නිසා අතන මේකට මේ ගානෝනේ මේක සමාන වෙනවා හරි මේ පාද හතරම එකිනෙකට සමානයි මේ පාදේ නැත්නම් මේ පටේ පාදෙක විතර හරි එම ලක්ෂ දෙකම සමතුලින් වෙනසේද ඒ ලක්ෂය දෙක 6 මීටර දුර නිවන් 6 මීටර කියන්නේ මේ මුත්තේ කොටස වෙනසේද පිහිටම සකස් කළ ඇත පාත්‍ය සකස් කළ යුතු ඇත මල් පාත්‍ය පිහිටම එක්ස්ප්‍රෙස් රූප සඳහන් වෙනවා නේද මේ පිහිටම දෙකම අපිට මේක පිහිටම විදිහට සලකන්න පුළුවන් ඒ අපි සාකච්ඡා කරලා ඉවරුනේ කාර්යපත්‍රිකාව අංක 7